පස්සේ මේ ඒරියා එක ගෙවල් දොරවල් එච්චර අඩුයි. ඔයාලට පේනවා ඇති ලංකාවේ වගේම තමයි ගෙවල් දොරවල්. ඒ කියන්නේ පොඩ්ඩයි අර නිකන් අපි යාපනයේ පැත්තට යනවා වගේ තමයි මේ රියාද් එකේ ඉඳලා කිලෝමීටර් 300ක් විතර ඈතින් 300 400ක් ඈතින් අපි ඉන්නේ දැන්. මේ හරිය වැඩිපුරම තියෙන්නේ රටේ ඉඳිවතු. අර ලංකාවේ වයර් ඇවිල්ලා අර හැමෝම දකින්න විදියට දියුණු පැත්තක් නෙවෙයි. දැන් මේ අපි යන පැත්ත බලන්නකො රටේ ඉඳිවත්තක් පේනවා දැන් අපිට ඉස්සරහින්. කොහොම තමයි ඉතින් මේ පැත්තේ ගොඩක් පාළුයි. හිස් ඉඩම් තියෙන්නේ වැඩිපුර. පේනව නේද? indirapa.com මම ඉන්නවා. මේ හරිය කොහොම ඉතින් පේනවනේ මේ යන්නේ පාර දිගටම ඉතින් හිස් ඉඩම් අර කැමරා නම් මනං ඒ දේවල් අඩුයි. අර පේන්නවට රටේ දිවත්තක් පරණ එකක්. පරණ රටේ දිවත්තක් පේන්නේ. ඔව් මන් දැන් ඔයාලට තව රටේ දිවත්තක් ඉතින් පෙන්නන්නම්. අපි ඔහොම බලන්න යමුකෝ. 77 your dreams එකෙන් උනත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මෙතන ලොකු ටවුන් එකක්. මාත් මේ ඉස්සරම ආවේ මේ හරියට. මෙතන පොඩ්ඩක් ලොකු තැන. පේනවනේ මෙහි ඉංග්‍රීසියෙන් මොකුත් නැහැ. ඔක්කොම අරාබි වලින් තමයි ලියලා තියෙන්නේ. රියාද් වල වගේ එහෙම නැහැ මොකුත් මෙතන. සේරම අරාබියෙන් තියෙන්නේ. සේරම අරාබි තියෙන්නේ. බෑ ලස්සනයි මේ ටික නම්. ලස්සන වෝල්ග එකක් ඔය. බලන්නකො මේ ගස්වල ලස්සන. එහෙනම් පරිස්සමින් නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. උස්සන්නයි, රිපීටයි, අල්ලාදී රිපීටයි.